හරි. අපි දැන් බලමු කොපර්ගේ රසායනය. මේක නම් හරි ලේසි. කොපර් ලෝහයට අපි දැම්මොත් තනුකම්ලයක් සාමාන්‍යයෙන් මේක මේ තනුක HNO3 වගේ දාන්න ඕන දිය වෙන්න. කොපර් ටිකක් අර මේ ප්‍රතික්‍රියාශීලීත්වයෙන් හරි අඩු ලෝහයක්. ඒ නිසා සාමාන්‍යයෙන් තනුක HNO3 වගේ දාන්න ඕනේ. මම ඒ නිසා එහෙම ලියන්නම්. ඔක්සිකාරක හැකියාවක් තියෙන අම්ලයක් දැම්මොත් තමයි දිය වෙන්නේ. එහෙම දැම්මහම හැදෙනවා හෙක්සා එක්වා කොපර් 2 අයන්. කොපර් 2+ ජලීය ද්‍රාවණය නිල් පාටයි. තනුක භස්මයක් හෝ තනුක ඇමෝනියා දැම්මොත් මෙයා හදා ගන්නවා හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය. කොපර් හයිඩ්‍රොක්සයිඩ් ලා නිල් පාටක් තමයි වෙන්නේ. මේ කොපර් හයිඩ්‍රොක්සයිඩ් උභයගුණී හයිඩ්‍රොක්සයිඩයක් නෙමෙයි. ඒ නිසා වැඩිපුර භස්මය දැම්මට දිය වෙන්නේ නැහැ. හැබැයි මෙයාට ඇමීන් සංකීර්ණ හදා ගන්න පුළුවන්. අන්න ඒ නිසා අපි මේකට දැම්මොත් වැඩිපුර ඇමෝනියා දිය වෙනවා. ටෙට්‍රා ඇමීන් කොපර් 2 සාදමින් දිය වෙනවා. වර්ණය වෙන්නේ තද නිල්. මේ කොපර් හයිඩ්‍රොක්සයිඩ් අපි තාප කිරීමක් කළොත් මේ නිල් පාට ලා නිල් පාට අවක්ෂේපය කොපර් ඔක්සයිඩ් වෙනවා. කොපර් 2 ඔක්සයිඩ් වර්ණය වෙන්නේ කළු. තව අමතර කැලලක් කිව්වොත් එහෙම මේ කොපර් 2+ ජලීය ද්‍රාවණයට අපි දැම්මොත් එහෙම සාන්ද්‍ර HCl මෙයා දී වෙනවා සාන්ද්‍ර HCl වල දී වෙලා හදා ගන්නවා CuCl4 ක්ලෝරීන් සංකීර්ණය වර්ණය වෙන්නේ කහ. ආය පාරක් එක සමරියක් කිව්වොත් කොපර් 2+ නිල් පාටයි කොපර් හයිඩ්‍රොක්සයිඩ් ලා නිල් පාටයි උභයගුණී නෙමෙයි වැඩිපුර භස්මයේදී වෙන්නේ නැහැ. හැබැයි ඇමීන් සංකීර්ණ හදනවා වැඩිපුර ඇමෝනියා දැම්මොත් හදනවා ටෙට්‍රා ඇමීන් කොපර් 2 වර්ණය තද නිල්. කොපර් හයිඩ්‍රොක්සයිඩ් තාප කිරීමේදී කොපර් ඔක්සයිඩ් එනවා ලා නිල් පාට අවක්ෂේපය කළු පාට වෙනවා. කොපර් 2+ දැම්මොත් සාන්ද්‍ර HCl CuCl4 සාදමින් සංකීර්ණයක් හදනවා වර්ණය වෙන්නේ කහ. ඔන්න ඒ වැඩේ හරි.